Hi, welcome to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. Hi ළමයි අද දැන් වෙලාව රාට මාල්ට විතර ඇති අපි පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගමන යන්නේ හෙට. ඒ කියන්නේ හෙට සඳුදා පොය දවසට තමයි ගමන යන්නේ. දැන් අපි අපේ පුංචිලා ගෙදරට යනවා. ගිහිල්ලා හෙට උදේ පාන්දර තමයි අපි ගමන යන්නේ. අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. මෙයාත් ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ආයි කියන්නේ අපි දෙන්න ලෑස්ති වෙලා දැන් මේ අපේ රෑ කෑම ගන්න ආවා. මේ කෑම ටික කාලා ඊළඟට අපි යන්න පිටත් වෙනවා. අපි හැමදාම ගමන යනකොට පූගොඩ රන්වල දේවාල ඉස්සරහා තියෙන මේ පළතුරු කඩෙන් ෆෘට් සලාඩ් එකක් කාලා යන්න අමතක කරන්නේ නැහැ. ඔයාලත් කාලා තියෙනවා නම් කියන්නකෝ. ඔන්න මේ අපි ගමන යන දවසේ උදේ. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ වප්පෝය දවසේ. අපි උදේ 4ට විතර නැගිටලා හෙමින් ලෑස්ති වෙන්න පටන් ගත්තා. අපි අපේ ගමනට ඕන කරන බඩු ටිකත් මෙහෙම පැක් කරගත්තා. ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් අනිත් අයත් ලෑස්ති වෙලා එනකන් අපි මේ වාඩි වෙලා ඉන්නවා. ඔන්න අපි කට්ටියට වැඳලා ආශිර්වාද අරගෙන ගමන යන්න පිටත් වුණා. ඔයාලට කියන්න බැරි වුණානේ අපි කොහෙද යන්නේ කියලා. අපි අද යන්නේ අනුරාධපුරයේ ජයසිරි මහ බෝධිය වඳින්න. උදේන් ඉතින් බඩට මොනවා හරි දාගන්නත් එපානේ. ඉතින් පානුයි කෙසෙලුයි. පූජා නගරයට යන්න කලින් අපි මේ උදේ තැනක නවත්තලා කෑම ගත්තා. උදේ 10:30 වගේ වෙනකොට අපිට පූජා නගරයට එන්න පුළුවන් වුණා. අද පොය දවසක් නිසා ගොඩාක් සෙනඟ ඇවිල්ලා හිටියා. ඔයාලට පේනවා ඇතිනේ වාහන එහෙම කොච්චර තියනවද කියලා. ඔයාලත් එන්නකෝ යන්න මාත් එක්ක ජයසිරි මහ බෝධිය වඳින්න. මගේ ජීවිතේ මම වැඩිපුරම යන්න ආස කරන තැන් දෙකක් තමයි ජයසිරි මහ බෝධීන් වහන්සේ වගේම රුවන්වැලි මහා සෑය. ඉතින් ඒ තැන්වලට ගියාම අපේ හිත කොයි තරම්නම් නිවෙනවද? අපේ වෙඩින් එක ඉවරුණු ගමන්ම මම හිතාගත්තා අපි මුලින්ම යන්නේ ජයසිරි මහ බෝධීන් වහන්සේ වඳින්න කියලා. ඉතින් ටික දවසක ඉඳලා තිබ්බ බලාපොරොත්තුවක් තමයි මේ විදිහට ඉෂ්ට වුණේ. අපි දෙන්න ජයසිරි මහ බෝධීන් වහන්සේට පූජා කරන්න ගෙනාව මුතුකුඩෙන් මේ විදිහට අපි පූජා කරා.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳලා පහන් හිම පත්තු කරලා අපේ හිමෙන් රුවන්වැලි මහා සෑය පැත්තට ඇවිදගෙන ගියා. ඔයාලට පේනවනේ කොච්චර සෙනඟක් ඇවිල්ලා ඉන්නවද කියලා. ඔයාලත් අනුරාධපුර වන්දනාව යන්න ඉන්නවා නම් සෙනඟ ටිකක් අඩු දවසක් බලලා ගියොත් ඔයාලට නිදහසේ වැඳ ගන්න පුළුවන් වෙයි. අනිත් වැදගත් දේ තමයි ඔයාලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳලා රුවන්වැලි මහා සෑය වඳින්න යනවා නම් පුළුවන් තරම් උදෙන්ම යන්න. මොකද අවුව සැරට ගල් රත් වුණාම රුවන්වැලි මහා සෑය වැඳ ගන්න හරිම අපහසුයි. අපි දවල් 12 වගේ වුණා රුවන්වැලි මහා සෑයට යනකොට. ඒත් බලන්නකෝ කොයිතරම් සෙනඟක් රුවන්වැලි මහා සෑය වඳින්න ඒ වෙලාවෙත් ඇවිල්ලා ඉන්නවද කියලා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ රුවන්වැලි මහා සෑයයි වැඳලා ඉවර වෙලා ඊට පස්සේ අපි ගියේ ඉසුරුමුණිය විහාරය වඳින්න. බලන්නකෝ යාළුවනේ පුදුම ලස්සන වටපිටාවක් තමයි ඉසුරුමුණි විහාරයේ වටේටම තියෙන්නේ. අපි ඉතින් මුලින්ම විහාරෙට ගිහිල්ලා ගිහින් යනවා. මේ බලන්නකෝ අනුරාධපුර යුගයේ තිබුණ සඳකඩ පහන. බලන්නකෝ ඔයාලට මතකද කියලා අපි ඉස්කෝලේ යන කාලේ අපිට ඉතිහාසයට උගන්වපු මිනිසා සහ අශ්ව හිස. ඊළඟට අපි ගියේ අපි ටික දවසක ඉඳලා යන්න බලාපොරොත්තු වෙන් හිටපු රන්මුසු උයන බලන්න. ඔයාලත් අනුරාධපුරේ ගිහින් මේ තැනට ගිහින් තියනවද කියලා බලන්නකෝ. ඇත්තටම ඔයාලා දන්නවද රන්මුසු උයනේ තියෙනවා කියලා විශ්වයේ දොරටු? අපිත් මේ යන්නේ අපි ඒ අහපු දේ ඇත්තටම තියනවද කියලා බලන්න. මෙන්න මෙහෙම ගල් පාර දෙකක් අතර තමයි ඒ තැන තියෙන්නේ. එතනට ගියාම මෙන්න මේ වගේ බෝඩ් එකකුත් ගහලා තිබ්බා. ඒ වගේම ඒ පිළිබඳ විස්තර කරන්න අංකල් කෙනෙකුත් එතන හිටියා. ඉතින් අපි මේ අංකල්ගෙන් විස්තර හුවට පස්සේ ඒ අංකල් කිව්වා අපිට ඔතන වාඩි වෙන්න කියලා. එතන තියෙනවා මම මේ පෙන්නන විදිහේ කපපු පුටුවක් වගේ ආධාරයට කපපු ස්ථානයක්. අන්න එතනින් වාඩි වුණාට පස්සේ අපිටත් අමුත්තක් දැනුණා. ඇත්තටම ඒ අංකල් කියපු දේ ඇත්ත කියලා අපිටත් එවෙල තේරුණා. ඉතින් ඔයාලත් අනුරාධපුර වන්දනාවේ යනවා නම් අනිවාර්යයෙන්ම රන්මස් උයනේ මේ විශ්වීය දොරටුව ළඟට ගිහින් බලන්නකෝ. මං ඒ කියපු තැනට වෙලා වාඩි වෙලා S2 පියාගෙන ටික වෙලාවක් ඉන්නකොට ඔයාලටත් තේරෙයි එතන අමුතුම ශක්තියක් තියෙනවා කියලා. අනිවාර්යෙන් මේක කරලා බලන්න. දවසින් අනුරාධපුර වන්දනාවේ ගිහිල්ලා වන්දනා කරගන්න පුළුවන් උනේ අපිට ওই තැන් ටික තමයි. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එනකම් පරිස්සමට ඉන්න. බුදු සරණයි. ඉහින් එන්නම්.